බලන්නකො මම මොනවද ගත්තේ කියලා. ළමයි මේ දවස්වල ඩුබයි වල ලොකු සේල් එකක් තියෙනවා, සමර් සේල් එක. ලොකු ඩිස්කවුන්ට් එකකුත් එක්ක. මට හිතුණා සපත්තු ගන්න හොඳම කාලේ මේක තමයි කියලා ළමයි. බලන්නකො මම ගත්තේ මොනවද කියලා. මේක රීබුක් එකෙන්. ඒකට උනා ළමයි ඩිරාම් 131ක්. ඩිරාම් 131ක් කියලා කියන්නේ රුපියල් 11790ක් වගේ ළමයි. මේක හොඳ ඔරිජිනල් එකක්. ගානට වර්ත් ළමයි. ඩිස්කවුන්ට් නිසා මම ගත්ත වැඩිපුර. මේක ළමයි ප්‍රෝමෝ එකෙන්. ඒකත් සුපිරි ළමයි. මං ආසම කලෙක්ෂන් එකක් මේ. ඒකට ළමයි ඩිරාම් 126ක් වුණා. රුපියල් 11340ක් වගේ. ඒකේ පුල් ප්‍රයිස් එක ළමයි ඩිරාම් 269ක් හෝ 99ක් වගේ මට මතක. මේක ළමයි මේක නෝමල් බ්‍රෑන්ඩ් එකක්. මං හිතන්නේ මම දන්නේ ඒකේ බ්‍රෑන්ඩ් ඒක මොකක්ද කියලා. මං හිතන්නේ ඩෑෂ් වෙන්න ඕනේ. ඒකට ඩිරාම් 41යි වුණේ ළමයි. ඒ ඩිස්කවුන්ට් නිසා ඩිරාම් 41යි කියලා කියන්නේ රුපියල් 5130ක් වගේ ළමයි. ඒක ඩිරාම් 41ක් වුණාට ළමයි මාරම් ක්වොලිටි. මේක හොඳයි. එතකොට ළමයි මේ බෑග් එකට උනේ ඩිරාම් 57යි. ඒ ඩිස්කවුන්ට් නිසා ළමයි. නැත්තම් මේකේ පුල් ප්‍රයිස් එක 54 වැඩි. ඩුබයි ඉන්නවා නම් ඩුබයි ඉන්න කට්ටිය දන්නවා ඇති. මේ දවස්වල සමර් සේල් එක පටන් අරන් තියෙන්නේ ළමයි. මං හිතන්නේ මාස 2ක් වගේ තියෙන්නේ. ගිහින් එන්ජොයි කරන්න ළමයි. මේක ලස්සනයි. ඒක ක්වොලිටි එකත් හොඳයි ළමයි. මේක සුපිරි. තව එකක් තියෙනවා ළමයි. ඒක ඇඩිඩාස් එකේ. ඒකත් මට ඩිස්කවුන්ට් එකක් හම්බ වුණා. මේක ළමයි ඩිස්කවුන්ට් එක පැය 12න් 12ට වගේ මේ වෙනස් වෙනවා. මම රෑට බලන ප්‍රයිස් එක නෙමෙයි උදේට තියෙන වෙනස් වෙනවා. මේක මට හම්බුනේ ඩිරාම් 105කට වගේ. ඒ වගේ ළමයි දැන් අවුට් ඔෆ් ස්ටොක් වගේ තියෙන්නේ සයිසස් එහෙම මේ ගොඩක් අඩුයි. මම හිතන්නේ මගේ සයිස් එක 36 මේක විතරයි තිබුණේ. ඉතින් මම ගත්තා. ඒකට ඩිරාම් 105ක් කියලා කියන්නේ ළමයි රුපියල් 9450ක් වගේ. මේවා බ්‍රෑන්ඩඩ් ළමයි. මේක ඇඩිඩාස් එකේ හොඳ ඔරිජිනල් ඒවා. කාලයක් යූස් කරන්නත් පුළුවන් ළමයි. මම කලින් ගත්තා මේ ඇඩිඩාස් එකෙන් එකයි නිව් බැලන්ස් එකයි. ඒ දෙකට දැන් අවුරුදු 4ක් යනවා ළමයි. තාම මම මේ දෙක තමයි පාවිච්චි කරන්නේ. මම එහෙම මේ ෂූස් මාරු කරන්නේ නෑ නිතරම. ඇඳුම් කොච්චර ගත්තත් මේවා ඉතින් ගන්නේ කාලෙකට තමයි. බලන්නකෝ මගේ කබල් දෙක දැන් කොහොමද කියලා. මේක තමයි ළමයි මගේ කබල් දෙක. ඒ වුණාට මේක මම පාවිච්චි කරා අවුරුදු 3-4ක්ම ළමයි.